නමෝ බුද්ධාය. ස්ත්‍රියක් වෙලා උපදින්නේ කරුමෙටද කියලා ප්‍රශ්නයක් අපෙන් අහලා තිබුණා. ඒ ප්‍රශ්නේ අදහස දරුවනේ ස්ත්‍රියක් වෙන්නේ පවටද කියන එක වගේ. ඒ ගැන තේරුම් ගන්න මෙහෙම. අපේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ ඊතා කලාතුරකින් කියලා. මනුස්ස ලෝකේ ස්ත්‍රියක් විදිහට හෝ පුරුෂයෙක් විදිහට හෝ උපදින්නේ ඊටාම කලාතුරකින්. ඒක කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවටත් වඩා දුර්ලභයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. මනුස්ස ජීවිතය කියලා කියන්නේ සුගතියක්. මේ මනුස්ස ජීවිතයකට ස්ත්‍රියක් විදිහට හෝ පුරුෂයෙක් විදිහට හෝ කෙනෙක් එන්නේ පිනට. මේ මනුස්ස ජීවිතයට ඇවිල්ලා අපි මේ මොහොතේ ගෙවමින් ඉන්නවා යමක්. මොකද්ද දරුවනේ ගෙවන්නේ? අපේ පින. ගත වෙන හැම මොහොතකම අපේ පින ගෙවෙනවා. තේරුම් ගන්න මෙහෙම. තිරිසන් ලෝකේ උපන්න තිරිසනා මේ වෙලාවේ යමක් ගෙවනවා. එයා ගෙවන්නේ පවක්. නිරේ උපන්න නිරිසතා මේ වෙලාවේ යමක් ගෙවනවා. එයා ගෙවන්නේ පවක්. පෙරේත ලෝකේ උපන්න පෙරේතයාට ගෙවෙන්නේ පවක්. ඒ වුණාට මනුස්ස ලෝකේ ස්ත්‍රියක් විදිහට හෝ පුරුෂයෙක් විදිහට හෝ අපි ඉපදිලා ගෙවන්නේ පින. බුදුරජාන් වහන්සේ වදාලා මනුස්ස ලෝකෙට ස්ත්‍රියාවක් විදිහට එනකොට පුරුෂයෙකුට නැති විශේෂ දුක් පහක් ඒ ස්ත්‍රියට තියෙනවා. ඒ ගැන වදාළේ ආවේනික දුක්ඛ සූත්‍රයේ. ස්ත්‍රියට පුරුෂයෙකුට නැතුව තියෙන පළවෙනි දුක තමයි ඈ යාන්තම් තරුණ වයසට එනකොට ආදරණීය මව් පියා සහෝදර සහෝදරියෝ අත්හැරලා වෙනම කුලයකට යන්න සිද්ධ වෙනවා. පති කුලයකට ඈ යනවා. ඈ ඒ දුක වවන්න ඕනේ. ඒක පුරුෂයාට නැති ස්ත්‍රියට තියෙන දුකක්. ඊළඟට ස්ත්‍රියාව මාසෙකට වසාවක් පුරුෂයෙකුට නැති විශේෂ දුකක් විඳිනවා. තමන් ශාරීරික වශයෙන් දුකක් විඳිනවා. ඒක ස්ත්‍රියට විතරයි තියෙන්නේ. ඊළඟට ස්ත්‍රිය දරු පැටියෙක් කුසේ දරාගෙන 9 මාසයක් දසමාසයක් ඉන්න ඕන. සති 36ක් සති 40ක් විතර දරුවෙක් දරාගෙන ඈ ඉන්න ඕන. ඒක පුරුෂයාට නැති ස්ත්‍රියට විතර කුරුම දුකක්. ඊළඟට දරු පැටියා ප්‍රසූත වෙන ප්‍රසූත වේදනාව කියන එක ස්ත්‍රියක් විසින් දැරිය යුතු දුකක්. ඒක පුරුෂයාට නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ස්ත්‍රියාවට තියෙන ආවේනික දුකක් තමයි පුරුෂයා යටතේ ඉඳිය යුතුයි. පුරුෂයා තමයි සාමාන්‍යයෙන් ඈට සියලු උපදෙස් දෙන්නේ ආරක්ෂාව දෙන්නේ. පුරුෂයා යටතේ ඉන්න ඕන. මේවා ආවේනික දුක්. මේ ආවේනික දුක් වලට අමතරව මනුස්ස ජීවිතයක් ලැබූ සියලු දෙනාට තියෙන දුක ස්ත්‍රියවට තියෙනවා. ඒක පුරුෂයාටත් තියෙනවා. ඒ දුක් අතරේම තමයි පින්වතුනි අපිට අපේ ජීවිතය ගත කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ දරුව කවුරුත් තේරුම් ගන්නට මනුස්ස ජීවිතයක් ලැබුවේ පිනටයි. ලැබූ මනුස්ස ජීවිතයේ ස්ත්‍රියාවක් විදිහට හෝ පුරුෂයෙක් විදිහට හෝ අපි ලබලා තියෙන්නේ අපට පිනක් රැස් කර ගැනීම උදෙසා. ඔබ ස්ත්‍රියාවක් වුණා කියලා පින් කරගන්න බාධා නැහැ. ඔබ පුරුෂයෙක් වුණා කියලා පින් කරගන්න බාධාවකුත් නැහැ. එනිසා හොඳට පින් කරගන්න. මේ මනුස්ස ලෝකේ ස්ත්‍රී පුරුෂයෝ පින් කරනවා නම් බුදුරජාන් වහන්සේ දේශනා කළා දෙවිවරු ඒ අය ගැන කතා වෙනවා. අහවල් ගමේ අහවල් ස්ත්‍රිය අසවල් පුරුෂයා හොඳට තෙරුවන් සරණ ගිහින් ඉන්න කෙනෙක්. ඒ කෙනා හොඳට පන්සිල් පඳ ආරක්ෂා කරන කෙනෙක්. ඒ ස්ත්‍රිය ඒ පුරුෂයා 4 පොයේටම අටසිල් ගන්න කෙනෙක්. ඒ ස්ත්‍රිය ඒ පුරුෂයා මව් පුදනවා, පියා පුදනවා, ශ්‍රමණයන්ට දම්පැන් පුදනවා, සිතකය වචනින් හොඳට පින් රැස් කරනවා. අනිවාර්යෙන් අනාගතේ ඒ ස්ත්‍රියාව දෙව්ලොවට ඒවි. ඒ පුරුෂයා දෙව්ලොවට ඒවි. ඒ අයගෙන් අනාගතේ මේ දෙව්ලොව පෙරියාවි කියලා දෙවිවරු සතුටු වෙනවා. ඒකට ඒ පින රැස් කරගන්න වැඩපිළිවෙලට ස්ත්‍රියක් වීම බාධාවක් නෙමෙයි. ඒ නිසා හොඳට ඒක තේරුම් ගන්න. ඇතැම් වෙලාවට ස්ත්‍රීන් අපෙන් අහලා තියෙනවා බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා අපි බෝධීන් වහන්සේ වන්දනාමාන කරනකොට අපිට බෝධිය ස්පර්ශ කරන්න එපා කියනවා. දනදා මාලිගාවට ගිහිල්ලා පුරුෂයන්ට වගේ අපිට ඒ දනදා වහන්සේට ලං වෙන්න දෙන්නේ ඇයි මේ කියලා. ඒක තේරුම් ගන්න මෙහෙම. අපි බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා පුදන්නේ ශාස්ත්‍රුන් වහන්සේව. ජීවමාන බුදුරජාණන් වහන්සේ වගේ හිතලා තමයි බෝධිය පුදන්නේ. දනදා වහන්සේ වන්දනා කරන්න යනකොට ඒ දනදා වහන්සේ වැඳීමට යාම
බුදුරජාණන් වහන්සේ වඳින්න යනවා වගේ. එතකොට භික්ෂුන් වහන්සේලා ඇසුරු කරනකොට ස්ත්‍රියක් අතේ දුරකින් නෙවෙයි ඇසුරු කරන්නේ. ආන් ඒ වගේ තේරුම් ගන්න. ඒ නිසා බෝධි ස්පර්ශ කරන්න එපා. තමන් ස්ත්‍රියක්නේ. අපි බෝධි ස්පර්ශ කරන්නේ නැතුව වඳිනවා. සංඝමිත්ත අරහත් උත්තමාවී බෝධීන් වහන්සේ වැඩම කරවගෙන මේ ලංකා භූමියට පැමිණුණාට බෝ පතක්වත් ඇය ස්පර්ශ කළා නැහැ. ස්ත්‍රියක් නිසා. ඊළඟට දළදා වහන්සේ වඳින්න ගියාමත් එහෙම තේරුම් ගන්න. සෑරජන් වහන්සේලා වන්දනා කරන්න ගියාම සෑයට හිස තියලා එහෙම වන්දනා කරලා කමන්නේ. මොකද සෑය කියලා කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේ වැඩ හිඳින කුටිය බඳුයි. ඒ කුටිය ස්පර්ශ කරා කියන එක වැරද්දක් නෑ. ඒ නිසා එහෙම තේරුම් අරගෙන හොඳට පින් රැස් කරගන්න උත්සාහවත් වෙන්න. ස්ත්‍රියක් වෙලා උපන්නේ කරුමයකටද පවකටද ඒවා හිතන එක අතහරින්න. මනුස්ස ජීවිතයක් ලැබුණේ පිනකට. ඒ මනුස්ස ජීවිතය ලැබෙනකොට ස්ත්‍රියක් විදිහට හෝ පුරුෂයෙක් විදිහට හෝ අපිට බුදු කෙනෙකුගේ ශාසනය මුණ ගැහුණා. ඒක මහා වාසනාවක් නෙවෙයිද? ඒක මහා වාසනාවක්. ඒ අවස්ථාව අහිමිවෙන්න මත්තෙන් හොඳට පින් කරගන්න. බුදුරජාන් වහන්සේ වදාලා කනෝ වෝ මා උපච්චගා. මේ ලැබිච්ච අවස්ථාව මනුස්ස ජීවිතෙත් එක්ක බුද්ධ ශාසනය ලැබිච්ච අවස්ථාව අහිමි කරගන්න නම් එපා. කනාතීතා හි සෝචන්ති නිරයම් හි සමප්පිතා. මේ අවස්ථාව අහිමි කරගත්ත අය නිරේ ඉපදිලා ශෝක කරනවා. ඉතින් එහෙම ශෝක කරන ජීවිතයක් උරුම කර නොගැනීම උදෙසා හොඳට පින් කරගන්න. පින් කරගත්ත කෙනා ස්ත්‍රියක් විදිහට හෝ පුරුෂයෙක් විදිහට හෝ මේ ජීවිතේ පින් කරගත්ත කෙනා මරණින් මත්තේ පරලොව යනකොට ඒ පරලොව යන කෙනාට පරලොවදී පිහිට පිණිස පවතින්නේ Taman රැස් කරගත්ත පිනමයි. ඒ නිසා හොඳට පින් රැස් කරගන්න. මේ දරුවෝ හැම දෙනාට පින් රැස් කර ගැනීම පිණිස වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි.